මේක නිකම්ම නිකම් ගුවන්හලතුර ගැන කතාවක් නෙවෙයි. මේක දෛවය, තාක්ෂණය, මිනිස් අතපසුවීම් සහ දදාගන්න බැරි පියසෙනෙහසක් එකට ගැටුණු ලෝක ඉතිහාසයේ එදා මෙදා තුළ සිදුවුණු අතිශය සංවේදීම ඛේදවාචකය. වසර 2002 ජූලි මස පළමුවෙනිදා වෙලාව රාත්‍රී 11 පසු වී විනාඩි කිහිපයයි. ජර්මනිය සහ ස්විට්සර්ලන්ත දේශ සීමාවට ඉහළින් තිබුණු අහස එදා හරිම නිස්කලංකයි. පොළවේ මිනිස්සු සුවනින්දේ පසුවේදී අඩි 35,000ක උඩ අහසේ මහා විනාශයක් නිර්මාණය වෙමින් තිබුණා. මේ කතාවේ අහිංසකම කුදුරු බවට පත්වුණේ රුසියාවේ බැෂ්කෝටෝස්ථාන් ප්‍රාන්තයේ ඉගෙනුම ලැබූ පාසල් දරුවන් පිරිසක්. මොවුන් නිකම්ම ළමයි නෙවෙයි, ගණිතයට, කලාවට සහ ක්‍රීඩාවට උපන් හබංකම් තිබුණු විශිෂ්ටතම දරුවන්. ඔවුන්ගේ දක්ෂතා නිසාම යුනෙස්කෝ මගින් ඔවුන්ට ස්පාඤ්ඤයේ සංචාරයක් තෑගි කර තිබුණා. නමුත් දෛවය මුලින් දම්ම ඔවුන්ට හරස් වුණා. ඇත්තටම ඔවුන් යන්න හිටපු ගුවන් යානය දවස් 2කට කලින් තිබුණේ. ඒත් ඔවුන්ව මොස්කෝ වල වැරදි ගුවන් තොටුපළකට රැගෙන ගිය නිසා ඒ ගමන මහගැලුණා. දරුවන්ගේ හිත් හදන්න කියලා ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් සූදානම් කරපු බැෂ්කීරියන් එයාර්ලයින්ස් යානය එදා රෑ මොස්කෝ වලින් පිටත් වුණා. යානයේ මගින් 60 දෙනයි ඊන් 52 දෙනෙකුම අර පුංචි දරුවෝ. ඒ වෙලාවෙම ඉතාලියේ ඉඳන් බෙල්ජියම බලා තවත් යානයක් පියාසර කරමින් තිබුණා. ඒ DHL සමාගමට අයත් බාණ්ඩ ප්‍රවාහන යානයක්. අති නවීන තාක්ෂණය තිබුණු මේ යානය උතුරු දෙසට වේගයෙන් එමින් තිබුණා. දැන් මේ යාන දෙකම ගමන් කරන්නේ එකම උසක එකිනෙකාට මුහුණලා. හරියටම ජර්මනියේ උබරින්ගන් නගරයට ඉහළින් ඔවුන්ගේ ගමන් මාර්ග ඡේදනය වෙන්න නියමිතව තිබුණා. යානා දෙක එකිනෙකාට ලං වෙති දෙකේම තිබුණු ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය හෙවත් TCAS එකපාරටම පනකෙන් වුණා. පරිගණකය DHL යානයට කිව්වේ වහාම පහළට යන්න කියලා. දරුවන් හිටපු රුසියානු යානයට කිව්වේ වහාම ඉහළට යන්න කියලා. නමුත් ඒ තීරණාත්මක මොහොතේ පොළවේ පාරක මැදිරියේ හිටියේ පීටර් නීල්සන් කියන නිලධාරියා විතරයි. එදා රෑ ඔහුගේ සහායකයා හිටියේ නැහැ. දුරකථන මාර්ග ක්‍රියාවිරහිත වෙලා තිබුණේ. කලබල වුණු නීල්සන් රුසියානු යානයට අනකලා වහාම පහළට යන්න කියලා. රුසියානු නියමුවා අතරමං වුණා. පරිගණකය කියන්නේ උඩට යන්න, පාලකවරයා කියන්නේ පහළට යන්න. අන්තිමේදී ඔහු නීල්සන්ගේ වචනේ විශ්වාස කරලා යානය පහත් කරන්න තීරණය කළා. එකම උසක තිබුණු යානා දෙකම එකම වෙලාවේ එකම දිශාවට පහළට වහින්න පටන් ගත්තා. ප්‍රතිඵලය වුණේ අඩි 34,890දී මේ යානා දෙක එකිනෙක ගැටීමයි. එකම තීරණයක් ජීවිත 71ක් අලුදූවිලි කරන්න ප්‍රමාණවත් වුණා. අර අහිංසක දරුවන් 52 දිනා ඔවුන්ගේ සිහින බලාපොරොත්තු එක්කම අහසේදීම නැති වුණා. මේ වෙලාවේ ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ විටාලි කලෝයේව් කියන පියා මල් පොකුරක් අතේ තියාගෙන බලන් හිටියේ තමන්ගේ බිරිඳ සහ දරුවන් දෙන්න එනකම්. විටාලි, ඔයාගේ පවුලේන යානය අනතුරට ලක් වුණා. කවුරුත් ඉතුරු නැහැ. මේ පණිවිඩය ඇහුවම ඔහුට දැනුණු වේදනාව වචනයෙන් කියන්න බෑ. ඔහු කෙලින්ම ජර්මනියේ අනතුරු වුණු තැනට දිව්වා. පොලිසිය ඔහුව නවත්තන්න හැදුවත් ඔහු කැලෑව පියටගෙන ගියා. අන්තිමට ඔහු දැක්කා හදවත නතර වෙන දසුනක්. තමන්ගේ පන් වගේ හිටපු අවුරුදු 4 තුවා ඩයනා ගස් දෙබලක් අස්සේ පන්නේතුව වෙටිලා ඉන්නවා. ඈතින් වෙටිලා තිබුණා ඇගේ කැඩුණු මුතුමාලය. විටාලි දන ගහලා අඬ ඒ මුතු ඇට එකින් එක හිටගත්තා. ඔහුගේ හිතේ තිබුණේ මහා කෝපයක්. විටාලිට උණුනේ වන්දිසල්ලි නෙවෙයි. ඔහුට ඕන වුණේ තමන්ගේ මුළු ලෝකෙම නැති කරපු ඒ වැරද්දට සමාව ගන්න කෙනෙක්. ඒත් පාලක මැදිරියෙන් ඔහුට වචනයක්වත් ලැබුණේ නැහැ. වසර 2කට පසු 2004 පෙබරවාරි 24 විටාලි කලෝයේව් පීටර් නීල්සන්ගේ ලිපිනය හොයාගෙන ඔහුගේ නිවසට ගියා.
සාක්ෂි වේ තිබුණේ තමන්ගේ මැරුණු දරුවන්ගේ ෆොටෝ එකකුයි පීයෙකුයි විතරයි. ඔහු නීල්සන්ගේ දොරට තට්ටු කළා. නීල්සන් දොර ඇරියම විටාලි අර පින්තූර පෙන්නලා කිව්වා, බලන්න ඔබ මගේ දරුවන්ට කරපු දේ. මට සමා වෙන්න කියන්න කියලා. නමුත් බියට පත්වුණු නීල්සන් අතින් ඒ පින්තූර බිමට වැටුණා. ඒ මොහොතේ විටාලිගේ ඉවසීමේ සීමාව පැන්නා. තමන්ගේ දුවගේ මුතුමාලය මතක් වුණා. විටාලි තමන් ළඟ තිබුණු පිහියෙන් පීටර් නීල්සන්ව ඔහුගේ පවුල ඉදිරිපිටම ඝාතනය කළා. විටාලිව හිරේට යව්වත් ඔහු නිදහස් වෙලා රුසියාවට ගියාම මිනිස්සු ඔහුව පිළිගත්තේ වීරයෙක් විදියට. තමන්ගේ පවුල වෙනුවෙන් සටන් කරපු තාත්තා කෙනෙක් විදියට ඔවුන් ඔහුව දැක්කා. අදටත් ඒ අනතුරු වුණු තැන කැඩුණු මුතුමාලයක් හැඩයට ලස්සන ස්මාරකයක් තියෙනවා. ඒ කවදාවත් ගෙදර යන්න නොලැබුණු ඒ පුංචි ඩයනා වෙනුවෙනුයි. දැන් මම ඔබෙන් අහනවා, විටාලි කලෝයු කළේ මිනිමරුමක්ද? නැත්නම් පද්ධතියෙන් සාධාරණයක් ඊට නොවුණු තැන පියෙකුගේ සාධාරණ බලි ගැනීමක්ද?